රටට හරි හමල් සේවයක් නොකළ කපටි ඇමති මඩුල්ල රජතුමාගේත් මහදැනමුත්තගේත් පොදු පාලන රටාවේ දුර්වලකම් දැකලා ක්‍රමක්‍රමයෙන් රජතුමාට නැවත ලං වුණා. රජතුමාට ඕම් පෙන්නලා දුන්න මහදැනමුත්තා මෝඩයෙක් කියලා. ඔහුට අග්‍ර පුරෝහිත පදවියක් නොගැලපෙන බවත් පෙන්නලා දුන්නා. මේ නිසාම රජතුමා මහදැනමුත්තා ගැන තිබූ පැහැදීම නැති වෙලා ගියා. රජතුමා මුත්තට කතා කරලා මේ මෙහෙම කිව්වා. ඇමති මණ්ඩලය කියන දේවල් එක හෙලාම අහක දාන්න බෑ. මොකද ඒවත් යම් යම් තේරුම් තියෙනවා. කෝකටත් මම මුත්තට කතා කරලා බලන්න ඕනේ. මුත්තේ පොඩ්ඩක් මෙහාට ආවනම්. මහරජතුමනි, තකහණියක්ම එන්න කිව්වේ. මුත්තේ, තමුන් නිසා මට මේ රටේ හැල්ලුවට ලක් වෙන්න සිද්ධ වුණා. කබරයින්ට බයේ ඔටුන්නත් බිම දාලා රජ වාසලට යනකන් දුවන්නත් සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයිනේ. මුත්තා මට දීපු තීරණ නිසා රටේ ගොවි ජනතාවට නිතර කරදරේ වැටුණා. අපහසුතාවයටපත් වුණා. මේ සිද්ධි වලට වග කිය යුත්තේ නුඹද මමද? තරහ අවසර දේවයන් වහන්සේ, මේ සියලුම සිද්ධි වලට වග කිය යුත්තේ ඔබ වහන්සේමයි. ඇයි නුඹ එසේ මට පවසන්නේ? මා එසේ පවසන්නේ මා ඔබ වහන්සේට කියා පෑවනේ දේවයන් වහන්සේ, මා දැන් ඉතා වයෝවෘද්ධයි. දැන් නවීන ලෝකයට වඩාත් ගැලපෙන අදහස් මා තුල නැහැ කියලා. හරි නුඹ කියන්නක් මට දැන් පැහැදිලි. නුඹව සේවයට අඬගැහුවෙත් මමනේ. ඉතින් මේ කාරණයෙන් බැලුවාම අපි දෙදෙනාම වැරදිකාරයෝ. ඉතින් මුත්තේ, නරකද දැන් නුඹ ගම රට බලා පිටත් වුණා නම්? යහපති දේවයන් වහන්සේ, ඔබ වහන්සේට දීර්ඝායු වේවා. එසේනම් මට පිටත්ව යෑමට අවසර. මහදැනමුත්තා අද ගමට යනවා. නුඹට තියෙන්නේ ඔහු පසුපස හඹා ගොස් කියන්නේ කරන්නේ කුමක්ද කියා සොයා බලා මා වෙත වාර්තා කරන එකයි. යහපති දේවයන් වහන්සේ, ඔබ වහන්සේ කියූ පරිදිම මා ඒ ඉටු කරන්නම්. මාන්නම් ඉතින් මගේ ආත්මෙට මේ රජ මැදුරට ආයිනම් පය තියන්නේ නෑ. ඕන් කිව්වා. මම කොහොමද ගමට ගිහිල්ලා මිනිසුන්ට මුහුණ දෙන්නේ? මගේ රස්සාවත් නැති වෙලා මාව දොට්ට දැම්ම කියයි. දැන් ඉතින් ගාට පල්ලකෝ වයින්ම රජ වාසලේ ඉඳන් තුම්පණේට යනකම්ම යන්න එපාය. අනේ හත්තිලව්වේ මං කරගත්ත මෝඩකමක්. මහදැනමුත්තා හැම වෙලේම බලාපොරොත්තු වුණේ රටේ මිනිසුන්ගෙන් ගෞරවය නම් වුණාම. ඒ වුණාට රජතුමා නැවත ගෙදර යන්න කියලා කිව්වහම මුත්තට මහත් ලැජ්ජාවක් ඇති වුණා. ඒ විතරක් නෙමෙයි, මොහුට සැතපුම් ගානක් දුර පිහිටි තමාගේ නිවහනට පයින්ම යන්නත් සිද්ධ වුණා. මිනිසුන්ට මුහුණ දෙන්න තියෙන ලැජ්ජාව තමයි ප්‍රධානම කාරණාව වුණේ. ඔහොම මහමග යන අතරතුර මහදැනමුත්තා දැක්ක කිතුල් රාමදින්නෙක්. මම දකින්නේ ඇත්තක්ද? ඕ මගේ ඇස්ගෙඩි දෙක දැන් තමයි පින් කරලා තියෙන බව දන්නේ. දැන් ඉතින් අඩේ අප්පා, ඔය තියෙන්නේ දෙයියෝ දැක්කා වගේ කියාපු බෙහෙත. දැන් තමයි හරි ගියේ හිතට. මලයෝ අනේ මේ බුදු මලයෝ සුදු පුතේ මල්ලියේ, මෙහෙ වරෙන්කෝ මට එක මුට්ටියක් දීලා බලයන්කෝ. මං ඒකට උඹට බණන් 8ක්ම ගෙවන්නම්.